ෂෝට් කට් වලින් නිවන් දකින්න බෑ. ෂෝට් කට් වලින් නිවන් දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් විඳින්නේ නැහැ. ඔවුන්ගේ හදවත දැනගන්න ඕනේ, ඔවුන්ගේ හෘද ශක්තිය දැනගන්න ඕනේ අපි මේ කරන්නේ වැරදි වැඩක් කියලා. ජනාධිපතිතුමනි, ඔබතුමා මේ කරන උතුම් ක්‍රියාව කාටවත් මඩ ගන්න තියන්න එපා. ඒ හින්දා මේ පොලිම ඉවත් කරන්න අවශ්‍ය සීලුම විධිවිධාන යොදන්න. ආයුබෝවන්. කවුරුත් දන්නවා මේ දිනවල මහනුවර දළදා මාලිගාව ආශ්‍රිතව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ ප්‍රදර්ශනයක්, එහෙම නැත්නම් දන්ත ධාතුන් වහන්සේගේ වන්දනාමාන කරගන්න අවස්ථාවක් හැම දිනාටම උදා කරලා දීලා තියෙනවා රජය විසින්. ඉතින් ඇත්තටම කවුරුත් දන්නේ ප්‍රධාන පෝලින් 3කින් ඇවිල්ලා තමයි ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සියසින් දැකගෙන වන්දනාමාන කරගන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ කියලා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මූලික මැදිහත් වීමෙන් තමයි මෙම සිරි දළදා මංගල්‍ය පැවැත්වීමේ කටයුතු සියල්ලම සූදානම් වෙන්නේ. ඉතින් ඒක හැමෝම දන්න කතාවනේ. නමුත් මෙතන නොදන්න කතා ගොඩක් දැන් තියෙනවා. ඉතින් අපි දැක්කා ඊයේ පෙරේදා ඉඳන් සමාජ මාධ්‍ය ජාලාවල විශේෂයෙන්ම නිතරම වැඩි හරියක් සංසරණය වෙන වීඩියෝ කීපයක් ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන පෝලිං 3ට අමතරව රජයේ විසින් සැලසුම් කරලා දළදා මාලිගාව විසින් සැලසුම් කරලා නිර්මාණය කරලා තියෙන මේ ප්‍රධාන පෝලිං 3ට අමතරව තවත් VVIP පෝලිමක් තියෙනවා කියලා වීඩියෝ සංසරණය වෙනවා සමාජ මාධ්‍ය ජාලාවල. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදීත් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහත්මයාගෙන් මාධ්‍යවේදීන් මෙම ගැටලුව ඉදිරිපත් කරා. නමුත් එතුමා කියන්නේත් එහෙම එකක් නැහැ. එහෙම VVIP වත් පෝලිමක් නැහැ. මැති ඇමතිවරුන්වත් මැති ඇමතිවරුන්ගේ ගෙවල් වල කට්ටියක්වත් මන්ත්‍රීවරුන්වත් ඔවුන්ගේ ගෙවල් වල කට්ටියක්වත් කිසිම VVIP හෝ VIP පුද්ගලයන් යන පෝලිමක් නිර්මාණය කරලවත් එහෙම දෙයක් නිර්මාණය කරන්න අවසර දීලවත් රජය විසින් නැහැ කියලා. ජනාධිපතිතුමා මුලදීම පැවසුවෙත් කිසිම VIP පෝලිමක් නැහැ. සාමාන්‍ය ජනතාව යන පෝලිං වල තමයි හැමදෙනෙක්ම යන්න ඕනේ කියලා තමයි එහෙම තමයි ප්‍රකාශ වුණේ. ඉතින් එහෙම තමයි මේ දේවල් ලස්සන්ට සැලසුම් කරලා නිර්මාණය කරලා මෙම වැඩේ පටන් ගත්තේ. නමුත් දැන් අපි දකිනවා සමාජ මාධ්‍ය වල යන වීඩියෝ වලින් VIP පෝලිමක් තියෙනවා. එතකොට ඒ VIP පෝලිමේ යන පුද්ගලයන්ගේ ජංගම දුරකථන තබා ගන්න, ජංගම දුරකථන ආරක්ෂා කරන කුටි පවා තියෙනවා කියලා ඒ වීඩියෝ වලින් පේනවා. ඉතින් ඇත්තටම මෙතන මොකද්ද වෙන්නේ කියන එක ආණ්ඩුව නොදන්නවා වෙන්න පුළුවන්. ආණ්ඩුව නොදැන ආණ්ඩුව මේ කරගෙන යන වැඩපිළිවෙල අවිධිමත් කියලා පෙන්වන්න. නැත්නම් ආණ්ඩුවට මඩ ප්‍රහාරයක් ගහන්න වෙන යම් පුද්ගලයන් විසින්, මොකද අපි දන්නවා හැම තැනම මේ කලින් හිටපු ත්‍රාඩයන්ගේ කට්ටිය ඉන්නවා. ඉතින් ඔවුන් මේ වැඩේ බකල් කරන්න, එහෙම නැත්නම් මේ වැඩේ අවිධිමත් කියලා පෙන්වන්න, මිනිස්සුන්ගේ තියෙන ශ්‍රද්ධාව නැති කරන්න මේ වගේ පෝලිමක් දාලා ඔවුන්ගේ හිතවත් වූ සහ ඔවුන්ගේ නෑදෑ හිතමිතුරන්ව ඇතුළට ගන්නවා වෙන්නත් පුළුවන්. මොකද එතකොට එකෙන් වැඩ දෙකම සිද්ධ වෙනවා. ආණ්ඩුවට මඩ ප්‍රහාරයක්, ආණ්ඩුව අවිධිමත් ආණ්ඩුවට සැලසුමක් ඇතුව වැඩක් කරගන්න බෑ කියන දේත් මිනිස්සුන්ගේ ඔළුවට යනවා. සාම මිනිස්සුන්ට පෙන්වන්න පුළුවන්. ඔවුන්ගේ වැඩේ සිදු කරගන්නත් පුළුවන්. ඔවුන්ගේ හිතවතුන් හිත මිත්‍රාදීන්ව දළදා මාලිගාව ඇතුළට යොමු කරලා ඉවරලා දන්ත ධාතුන් වහන්සේ දැක බලාගෙන වන්දනාමාන කරගන්න ඒ හැකියාවත් ලැබෙනවා. එතකොට ඔවුන්ගේ වැඩ දෙකම සිද්ධ වෙලා තියෙනවා. හැබැයි ආණ්ඩුව විසින් මේ ගැන සොයා බලන්න ඕනේ මොකද්ද මේ සිද්ධ වෙන්නේ? ආණ්ඩුවටත් පාලනය කරගන්න බැරි දෙයක්ද මේ සිද්ධ වෙන්නේ? කවුද මේකට මූලිකව වග කියන්න ඕනේ? අපි දැක්කයි වීඩියෝ වල ප්‍රධාන පුද්ගලයන් පවා ඒවයි ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඔවුන් පවා දැනගෙන තමයි මේ පෝලිං නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇතැම් මාධ්‍ය වලින් මේක මහා ලොකුවට විශාල විදිහට පෙන්වලා ඉවරලා ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට මඩ ප්‍රහාර සහ නොයෙකුත් අවලාද කියන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඇත්තටම ආණ්ඩුව මූලික වෙන්න ඕනේ. ආණ්ඩුව මේක සද්ද නැතුව නොදැක්කාසේ ඉන්න නැතුව මේ ගැන හොයා බලලා ඉවරලා විශේෂ පරීක්ෂණයක් පවත්වලා මේක ආණ්ඩුව නොදැන කොහොමද මෙහෙම දෙයක් සිද්ධ වෙන්නේ, කාගේ අනුදැනුමක් මතද, කාගේ අවසරයක් මතද, කාගේ ඌමනාවක් මතද මේ සිද්ධ වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම සොයා බලන්න ඕනේ. මොකද දවස් 2-3 කිලෝමීටර් 3-4 5 පෝලිං වල ඉඳලා වයෝ වෘද්ධ අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ දුක් විඳගෙන ඇවිල්ලා පෝලිමේ ඇවිල්ලා සාමාන්‍ය විදියට නිසි පරිදි නීති අනුකූලව ඇවිල්ලා සිරි දළදා වහන්සේ වන්දනාමාන කරගෙන යනවා. අපි අනන්තවත් දැක්කා. ඒ අතරතුර මේ ෂෝට් කට් වලින් ඇවිල්ලා සිරි දළදා වන්දනාව කරන මිනිස්සු ගැන හොයා බලන්නම ඕනේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම. මොකද ඔවුනුත් දැනගන්න ඕනේ මේ ෂෝට් කට් වලින් නිවන් දකින්න බෑ. ෂෝට් කට් වලින් නිවන් දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මෙච්චර දුක් විඳින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කරපු කැපකිරීම, ඒ දුක ඇත්තටම ඒ වෙනුවෙන් අපි කොතරම් දුක් විඳත් එය සමාන කළ නොහැකි. ඉතින් ඇත්තටම අපි මෙවන් දෙයකට පැමිණ සැප සම්පත් නොවේ මේ වැදගත්කම හොඳින් දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් එය පින් රැක්සර ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ෂෝට් කට් වලින් ඇවිල්ලා ඔවුන්ගේ අභිමතාර්ථය ඉෂ්ටිද්ද කරගත්තට කවදාකවත් නිවන් දකින්නවත් කවදාකවත් ධර්මය අවබෝධ කරගන්නවත් ලැබෙන්නේ නැහැ බව ඔවුන් දැනගන්න ඕනේ. ඉතින් ඔවුන්ට කුසලක් සිදු වෙයිද? මේ වෙලාවේ කරගන්න පුළුවන් කුසලය ඔවුන්ට අත් වෙයිද? ඔවුන් මේ කරගන්නේ තවත් අකුසලයක් නෙමෙයිද? ඔවුන් ඒ ගැන සිතන්න ඕනේ. මොකද අර පෞලිං වල දුක් විඳගෙන එන ජනතාවට හොරෙන් ෂෝට් කට් එකකින් ගිහිල්ලා මේ විදිහට දළදා වන්දනාව කරගන්නවා කියන්නේම ඔවුන් පවක් පුරව ගන්නවා කියන එකම නේද? ඉතින් ඔවුන් ඒක හිතන්න ඕනේනේ.
උන් ඇත්තටම ඒ ගැන හිතන්නේ නැතුව මේ ෂෝට් කට් වලින් යන ගමන වැරදි කියන එක උන් තේරුම් ගන්න ඕනේ. ඇත්තටම මේක නීතියානුකූල නැති වුණාට ඒක ඔවුන්ගේ හදවත දැනගන්න ඕනේ, ඔවුන්ගේ හෘද ශක්තිය දැනගන්න ඕනේ අපි මේ කරන්නේ වැරදි වැඩක් කියලා. ඉතින් නමුත් ඔවුන්ට ඒ ගැන හිතන්න උවමනාවකුත් නැහැ. ඔවුන්ගේ වැඩේ සිද්ධ වෙනවා. ඔවුන් හිතන්නේ අපි දැන් ජයග්‍රහණය කරා පයින් පෑ බාගෙන ගිහලා දරදා වන්දනාව කරගෙන ආවා කියලා. නමුත් ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරගත්ත අකුසලයේ කොච්චරද කියලා. ඒක අපි පැත්තකින් තියමුකෝ. අතරම කියනෝනේ මුස්ලිම් ජනතාව උදව් කරනවා, සෑහෙන්න සපෝට් එකක් දෙනවා මේ දේ කරගන්න. දලදා මාලිගාවට ඇතුල් වෙනකම්ම ඒ පෝලින් වල ඉන්න කාල සීමාව තුළදී මුස්ලිම් ජනතාව අන්‍ය ආගමික අපේ සහෝදරවරු සෑහෙන්න උදව් කරනවා. ඉතින් ඔවුන්ට ඉසනම ආචාර කරනවා. අපේම ජනතාවට සංග්‍රහයක් කරන්න ලැබීම ගැන අපි අල්ලා දෙවියන් වහන්සේට දසදහස් වාරයක් අපි කෘතඥය පළ කර ගන්නවා. මේ ඇවිල්ලා ඉන්නේ අපේම රටේ ජනතාව. ඒ මිනිස්සුන්ගේ දුකට සැපට අපි ඉන්නවා කියන පණිවිඩය අපි මේ මුළු ලෝකෙටම අපි ලබා දෙනවා. අපි මොන ආගම පිළිපැද්දත් මොන ධර්මය තුල ජීවත් වුණත් අපි හැමෝම මිනිස්සු. ඒ මිනිස්සුන්ට එකිනෙකා උදව් කිරීම අපේ යුතුයකමක්. අපිට දුක පොදුයි නම්, වේදනාව පොදුයි නම්, සතුට පොදුයි නම්, අපේ කඳුළු පොදුයි නම් අපි ආගම ජාතිය නාමයෙන් කුලල් කා ගැනීමේ කිසිම තේරුමක් නැහැ. අපේම අම්මලා තාත්තලා, අපේම අයියලා අක්කලා නංගිලා මල්ලිලා තමයි මෙතනට මේ ශ්‍රී දලදා ධාතු වන්දනාවට ඇවිල්ලා ඉන්නේ. අපි බොහොම සතුටුයි මේ වගේ දෙයක් අපිට සංග්‍රහ කිරීමට අවස්ථාවක් ලැබීම ගැන. ඉතින් එහෙව් අපේ ආගමෙන් නැති වෙනත් ආගම් අදහන උදවියත් ඒ විදිහට අපේ ආගමේ මේ වගේ විශේෂ අවස්ථාවකදී උදව් කරද්දී මේ අපේම ආගමේ අපේම මිනිස්සු බෞද්ධයෝ ඇත්තටම ලැජ්ජයි. මේ විදිහට හැසිරෙද්දී ඇත්තටම ලැජ්ජයි. අපේම බෞද්ධයෝ නේද මේ විදිහට කරන්න කියලා. මොකද බෞද්ධයෝ නොවෙනවා නම් උතන පොලිමේ ගිහිල්ලා දලදා වන්දනාව කරන්න යන්නේ ඔවුන් අනිවාර්යෙන්ම බෞද්ධයෝනේ. ඒතර බෞද්ධ ආගමටත් ලැජ්ජයිනේ. මොකද බෞද්ධ දර්ශනය කියන එකක් ඉගෙනගෙන නැහැ ඒගොල්ලෝ. නැත්තම් ඉතින් ওই වගේ කරන්නේ නැහනේ. දැන් පෝලින් වල දවස් 3-4 අමාරුවෙන් දුක් විඳගෙන එන මිනිස්සු හරි. ඒක එන්නේ අනිවාර්යයෙන්ම උතන්ට යන්නේ ඒ දුක් ගැහැට විඳින්න බලාපොරොත්තුව තමයි යන්නේ. මොකද ඉෂ්ට කරගන්න යන බුදුන් පමුණවා ගන්න යන අභිමතාර්ථය ඉෂ්ට වෙනකම්ම ඔවුන් මොන දුක් විඳගෙන හරි ඒ පොලිමේ යනවා කියන දැඩි අදිෂ්ඨානෙන් තමයි ඔවුන් පොලිමට එකතු වෙන්නේ. වයෝවෘද්ධ අපේ අම්මලා තාත්තලා ඉන්නවා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් ඒ දේවල් බලාපොරොත්තුෙන් තමයි වෙලා තියෙන්නේ. බලාපොරොත්තු නැතුව එන මිනිස්සු පවා පෝලිං වල ඉන්නවා. අපි දැකලා තියෙනවා. ඔය වොයිස් කට් වලින් මාධ්‍ය නිකුත් කරනවා මේක නෑ මේක නෑ අරක නෑ මේක නෑ අපිට අනිත් එක නෑ අරක මේක කියලා. ඉතින් එහෙම නෙමෙයි. හැම දෙයක්ම සර්ව සම්පූර්ණ කරන්න අමාරුයි. මොකද ලක්ෂ ගණන් මිනිස්සුන් මේ වෙද්දි නුවරට ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට සනීප ආරක්ෂක කටයුතු උපරිමයෙන් ලබා දීලා තියෙනවා. නගර සභාව අපි දැක්ක මුස්ලිම් පල්ලි පවා ඔවුන්ගේ සනීප ආරක්ෂක කටයුතු කරගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. ඉතින් එහෙම මේක සහයෝගයෙන් යන වැඩක්. අරක නෑ මේක නෑ කියන එපා. යන්නේ දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න නම් ඒ සියලුම ගැහැට විඳගෙන යන්න සිදු වෙනවා. කරන්න දෙයක් නෑ. ඉතින් ඒවට මූණ දෙන්න බලාගෙන යන්න. හැබැයි ඒවට මූණ දෙන්න බලාගෙන යන මිනිස්සු 99%ක්ම ඉන්නවා. 100%ක් විතර ඉන්න ඒවට කෑ ගහන ඔය වොයිස් කට් දෙන ඒගොල්ලෝ ඉතින් මේ ආණ්ඩුවට පහරක් එල්ල කරන්න පුළුවන් අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒ දේවලුත් කියලා. ඉතින් ඒවා වැඩක් නැහැ. යන්නේ මොකටද මෙතන දේශපාලනයක් ගාව ගන්න එපා. මයික් එකක් දික් කරාම ඒකට ආණ්ඩුවට දොස් කියන විදිහට ආණ්ඩුවට බඩ ප්‍රහාරයක් එල්ල වෙන විදිහට කතා කරන්න නෙමෙයි යන්නේ. අවශ්‍ය දේ ඉටු කරගෙන එන්න. මොකද VIP VVIP කියලා පොලිමත් දාගෙන යන මිනිස්සු ආයිමත් මං කියන්නේ හිතන්න ඔය කරගන්නේ කුසලයක්ද අකුසලයක්ද කියලා. මොකද මේ දුක් විඳගෙන එන මිනිස්සු අතරේ ඔබලා පැයෙන් පැය භාගෙන් ගිහිල්ලා ওই විදිහට හොරාපාරෙන් ෂෝට් කට් එකෙන් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන හිත පිනවගෙන ගියාට නමුත් ඔබලා කරගෙන තියෙන අකුසලයක් කියන එක නැවත නැවතත් හිතේ ධාරණය කරගන්න පුළුවන් හැම කෙනෙක්ම මේ වීඩියෝ එක ජනාධිපතිතුමා දකින තුරු ෂෙයා කරන්න. මොකද ජනාධිපතිතුමා දැකලා මේ පොලිම මොකද්ද කියන එක හොයන්න ආරක්ෂක අංශවලට බාර දෙන මේ පොලිම ඉවත් කරන්න කරුණාකරලා ඉවත් කරන්න. මොකද මිනිස්සු නිකන් කේන්තියක් ඇති කරගන්නවා. අපි දවස් 2-3ක් මේ පොලිම වල ඉඳලා ගිහිල්ලිවලා දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරද්දී අර පැත්තෙන් එලා පැයෙන් පැය භාගෙන් දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කරගෙන යනවා කියන කේන්තියක් මිනිසුන්ගේ හිතේ ඇති වෙනවා. ඉතින් ජනාධිපතිතුමනි ඔබතුමා මේ කරන උතුම් ක්‍රියාව කාටවත් මඩ ගන්න තියන්න එපා. ඒ හින්දා මේ පොලිම ඉවත් කරන්න අවශ්‍ය සීලුම විධිවිධාන යොදන්න මේ පොලිම ඉවත් කරන්න. මොකද නැත්තම් මේක තව දවස් දෙකක් යද්දී ඊට වඩා විශාල වෙන්න පුළුවන්. ඔය පොලිමත් විශාල වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නෙත් විශාල වෙන්න පුළුවන්. ඊට පස්සේ පොලිං වල ගහ බැන ගැනීම ඇති වෙන්නත් පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ දේවල් ඇති වෙන්න කලින් මේ දේ නැති කරලා දාන්න ඔබතුමා මේකට මූලික වෙලා මේක සොයා බලලිවලා ඔබතුමා කරපු මේ උතුම් ක්‍රියාව හරියටම කරන්න මේ දේවල් ඉවත් කරන්න පුළුවන් හැම දෙනෙක්ම මේ වීඩියෝ එක ජනාධිපතිතුමා දකින තුරුම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. හැමෝම මේ ආශ්‍රිතව වීඩියෝ දැන් යනවා සංසරණය වෙනවා සමාජ මාධ්‍ය දාලාවල. ඉතින් ඒවත් ෂෙයා කරලා ඉවරලා ජනාධිපතිතුමාට මේ දේ දකින්නකම්ම ෂෙයා කරන්න කියලා හැමෝ දෙනාගෙම ඉල්ලා සිටිනවා. එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙන තුරු ඔබ සෑම දෙනාටම දලදා සමිඳු පිහිටයි.